අනුරාධපුරේන ඔයාලා ටිකක් සැප පහසුවට නවතින්න තැනක් හොයනවා නම් මෙන්න තියෙනවා ඒ තැන. ඉතින් වෙනද වගේ මතක් කරනවා මේ වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක රැඳින්න, ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ලොකේෂන් එක තියෙන්නේ අනුරාධපුරේ යාපනයේ හන්දියේ නුවරවැව වත්තේ. මුලින්ම චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි වීඩියෝස් වල ගණන් දාන්න නැත්තේ එක හේතුවක් තමයි මේ වීඩියෝස් සෑහෙන කාලයක් දුවනවා. එතකොට ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ වෙන් කර ගැනීමට කලින් අපිට කෝල් එකක් දාලා මිල ගණන් ගැන කතා කරගන්න. ලස්සන පොඩි එළපාරක් පිටිපස්සෙන් ගලාගෙන යන නිදහස් පරිසරයක තමයි මේ හෝටලේ පිහිටා තියෙන්නේ. මේ හෝටලේ කාමර 3ක් තියෙනවා. එක කාමරයක දෙන්නෙක්ට ඉන්න පුළුවන්. තව කාමරයක් තියෙනවා 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. අනිත් කාමරයේ 6 දෙනෙක්ට ඉන්න පුළුවන්. මේ කාමර 3ම AC attached bathroom වගේම hot water තියෙනවා. ඒ වගේම මේ ලොකේෂන් එකේ ඉඳන් උඩමළුවට කිලෝමීටර 7ක් වගේ දුරක් තියෙන. පැරණි බස් නැවතුම්පලට දුර කිලෝමීටර 4යි. ප්‍රධාන දුම්රියපලට දුර කිලෝමීටර 4යි. මෙතන කොමන් කිචන් එකක් තියෙනවා. ඔයාලට කිරි ආහාර කිලම්පස හදාගන්න පුළුවන්. කෑම බීම ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමා කිරි ආහාර වලට අවශ්‍ය කලමනා දාලා කිරි ආහාර නොමිලේම හදලා දෙන්න පුළුවන්. ඒ වගේම තමා ඔයාලට නිදහසේ පාඩුවේ ඉන්න ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ වගේම තමා ලොකු පාකින් එකක් තියෙනවා. ඔයාලත් මෙතන වෙන් කරගන්න ඕන නම් අපිට මේ තිරය දිස්සෙන නම්බරයට කෝල් එකක් හෝ WhatsApp මගින් පණිවිඩයක් ලබා දෙන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. මතක් කරලා මේක සේව් කරලා තියාගන්න. ඔයාලගේ ඊළඟ අනුරාධපුර වන්දනා ගමනදී අනිවාර්යෙන් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. හොඳ එක්ස්පීරියන්ස් එකක් වගේම ගෙදර වගේ ඉන්න පුළුවන් තැනක්.